Ini sudah nama nih karena grafis yang ini sekarang dia phone ini दाना गया तो निकाल गया ये ले इसमें करें ठीक है बस ये लाओ domination और dominators කාංශී වාසී ලබා ගත්තේ ඩොමිනේටර්ස් කණ්ඩායමේ නායිකාව තීරණය කළා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා. ඔව් ඒ දෙකම නිකන් කණ්ඩායම් දෙක ගත්තාම මේක ඇවිල්ලා නිකන් ලිලිපුට්ටයි මේකයි ගන්න. අර බලන්නකෝ ඇඟපතවල වල පිට බලන්න. ආජාව තියෙන හරි නෑ මේ ඩීටේල් ටික අවුත් දාන්න තියෙන්නේ මේ ඇවිල්ලා තියෙන යටනේ මෙතන මේක කොම්පොනන්ට් එකයි එපිච් එක ඊට පස්සේ නැෂනල් එක්ස්ට්‍රා ඕවර් ඒකමනේ ඊට පස්සේ මෙතෙන් ඇවිල්ලා තියෙන විලියම්ස් පාස් රිඩක්ෂන් රෝයල් හරිනේ හරි ඒ ෆුල් මැච් කාඩිටර්ස් KV ප්‍රීවියස් වොරියර්ස් බීව මේක විතරයි තව සිල් තාම නෑ ඒක ඉන්නේ දැන් උපන්නේ කීයක් තමයි ඒකනේ තියෙන්නේ ඔව් ඒක තියෙන්නේ ඒ දෙකේම ටොස් දෙක දාවිද මේක ඉවර මේක ඉවර අර්ධ දෙන්නේ නැත්නම් ඒක නෙවෙයි නෑ දැන් එක්ස්ට්‍රා ඕවර් තියෙන්නේ ෂෝ ඈ ටොස් එක දීලා ටොස් එක එක්ස්ට්‍රා ඕවර් නේ තියෙන්නේ ඒක උඩ තව දාන්න ඉන්නේ ෆයිනල්ස් විතර මේ ලීකින් මේක දැන් දෙයක් ගන්න එකක් දෙයක් ටෙස්ට් කරලා දෙන්න ට්‍රේන් වගේ මොකද ඊළඟ කොරන්නේ මේ ලේඩිස් මැච් එකේ මේක දිහා ටීම් එකයි තියෙන්නේ ෆයිනල් එක තුනක් වෙලා යක් දෙන්නට හම්බුනේ ගන්න පුළුවන් කොහොම ගියට මේ ලයිව් යනවා යකෝ අය හරි මිටියක් නේද මම මිටි නෑ ස්පෝර්ට්ස් 1 තියෙන්න බෑ බලන්න මිටියා මිටි කොයිද යන්නේ කට ගන්න මිටිය සංසම්පරගේ ආරම්භවල උදාහරණයක්. කාංශී වාසී ලබා ගත්තේ ඩොමිනේටර්ස් කණ්ඩායමේ නායිකාව ආනන්ද සුගිකාලුගේ ඩොමිනේටර්ස් කණ්ඩායමේ නායිකාව උදාහරණයක් බලමු අපි කවුද? පන්දුවට පහර දීමට ඊළා පිටියේ තිසින් රීඩි ගාවන්න දෙන්න. ඒ නම් කියනවා කට්ටියගේ වින්සර් දිනාදී ඇවිල්ලා නේ කියන්නේ කො පන්දියාවල දීගාව මම හිතන්නේ අපේ රසික මාලේ සූදානම් ලකුණු සටහන් කිරීමට බලමු අපි රසික ලකුණු සටහන් කරනවා කියලා පළවෙනි පන්දුවාලේ ක්‍රියාත්මක කිරීම සූදානම් වන්නේ අංක 3 දීගාව දීලවල් කණ්ඩායමේ කබල් ඕකේ වරසිකෝ රසික ඔබ ඉනා පිටින් ප්‍රින්ටර් හොස් දෙකලා රසිකෝ රසික ලකුණු ලබා ගැනීම ආරම්භ වෙනවා මයික් පන්දුවක් ලකුණු 4යි ලකුණු 4යි ඒ ගහන්නේ දුෂානි ස්ට්‍රයික් කරන්නේ ක්‍රිෂානි අනිත් පැත්තේ බෝල් කරන්නේ නිමේෂිකා වයිඩ් නිමේෂිකා බෝල් දෙක වයිඩ් බෝල් තුනම වයිඩ් තවත් ලකුණු 4ක් ඉතුරු වෙනවා
ලකුණු 4ක් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි සටහන් වන්නේ. ලකුණු 12යි. ලකුණු 12යි. dot ball පහළවනේ අවසාන වෙනවා. පළවෙනි පන්තියේ අවසානයේදී ලකුණු සටහන ලකුණු 12ක් ලෙසයි සටහන් වන්නේ. ලකුණු 12ක් ලෙසයි සටහන් වන්නේ. ලකුණු 12යි. පන් කියන්න. දැන් බැට් කරේ ක්‍රිෂානි ඊළඟට ගහන්න දුෂානි ක්‍රිෂානි සහ දුෂානි තමයි පන්දුවට පහර දෙන පිළිකාවන් දෙද. දුෂානි සූදානම් පන්දුවට පහර දීම සඳහා. දෙවන පන්දු වාරයේ බෝල් දාන්නේ නිමේෂික දැම්මේ. නිම්ලා තමයි සූදානම් පන්දු යැවීම සඳහා. no ball නිම් පන්දුවක් ලැබෙනවා. ලකුණු 4ක් එකතු වෙනවා. ලකුණු 16යි. ලකුණු පූර්ව ලකුණු 16ක් ලෙසයි සටහන් වන්නේ. ලකුණු 16යි. no ball තවත් නිබන්දුවක් සටහන් කරනවා. 29 ලකුණයි එකතු කරන්නේ කණ්ඩායම. කාන්තියේ වාසිය ලබා ගත්තේ මොකද මගේ නම? මොකද මගේ කණ්ඩායම dominator ඩොමිනේටර්ස් කණ්ඩායම. දුෂානි dot ball ලකුණක් නැති පන්දුවන්. ලකුණු 20යි ඩොමිනේටර්ස්. dot ball තවත් ලකුණක් නැති පන්දුවක් ලෙසයි සටහන් වන්නේ. out උන්මතුවක් රැක ගන්නවා. මේ අනුව පළවන කඳුළු දෙවි යනවා. වීලම ඩොමිනේටර්ස් කණ්ඩායම. දුෂානි out වෙනවා ඩොමිනේටර්ස් කණ්ඩායම. බෝල් 9යි මෙතන. එක බෝල්. ලකුණු සංඛ්‍යාව ලකුණු 20ක් ලෙසයි සටහන් වන්නේ. ලකුණු 20යි. ඊළ වෙනවා one ball. ඔව් පන්දු වාර දෙකක් අවසානයේදී ලකුණු පොරව ලකුණු සංඛ්‍යාව ලකුණු 20ක් ලෙසයි සටහන් වන්නේ. ලකුණු 20යි. ලකුණු 20යි. ලකුණු 20යි එක කඩුල්ලයි. ලකුණු 20යි එක කඩුල්ල. ගහන්නේ මචං දුෂානි ගහන්නේ ඉතිපෙක් කරන්නේ නෑ දුෂාන් යාළුතුන් නා. පන්දුවක් තවත් අතිරේක ලකුණක් ලැබෙනවා. ඒ මාත්‍රේක ලකුණු අතරත් සමග සම්පූර්ණ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 20. රසික අප්ඩේට් කරලා නැත්ද පොඩ්ඩක් කපන්න අම්පයර් just 1 minute. හරිද ලකුණු 28යි. ලකුණු 28යි. Okay right. Thank you. You can stand up. Yeah. ලකුණු 28යි ඩොමිනේටර්ස් කණ්ඩායම. ඇවිල්ලා දිනමන් සාරංග කියලා දැන් ගහන්නේ සාරංග බෝල 3ක් ගහලා දුන්නා සාරංග පන්දුට පහර දෙන තීනිකාව. පන්දු යවන තීනිකාව කුමුදුමාලි. කුමුදුමාලිගේ පන්දු වාරය අවසන් වෙනවා. පන්දු වාර 3ක් අවසානයේදී ලකුණු සංඛ්‍යාව ලකුණු 28ක් ලෙසයි සටහන් වන්නේ. ලකුණු 28යි. ලකුණු 28යි. බෝල් ගන්න ඉරංග මම හිතන්නේ බෝල් ගන්න ඉරංග උපයි වයි ගහන දුෂානි දුෂානි ලකුණක් ලබා ගන්නවා. එම ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 29ක් ලෙසයි සටහන් වන්නේ. ලකුණු 29යි. ක්‍රියාත්මක වන්නේ දැන්. තවත් දීපන්දුවක් සටහන් වෙනවා. ලකුණු 4ක් එකතු වෙනවා. දැන් ලකුණු 4ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 33යි එක කඩුල්ලයි.
ලකුණු 33යි එක කඩුල්ලයි ක්‍රියාත්මක වන්නේ තරගයේ 4 වන පන්දු හානි. තවත් වයිට් පන්දුවක් සටහන් කරනවා 37 වන ලකුණ ලකුණු 37යි කොමුදුනි පන්දු යවන ක්‍රීඩිකාව ලකුණු 37යි එක කඩුල්ලයි ලකුණු 37යි එක කඩුල්ලයි එරංග පන්දු යවන්න එරංගා පන්දු යවනවා ඩොට් බෝල් ලකුණක් නැති පන්දුවක් එක ලකුණක් කරා දිව යනවා ඕවර පන්දු වර හතරක් ඉවරයි හතරක් අවසානයේදී ලකුණු සංඛ්‍යාව ලකුණු 38ක් ලෙසයි සටහන් වන්නේ ලකුණු 38යි අවුට්ලා දෙන්නේ දිසාවේ පිටාවේ නෑ කිෂාන් අවුට්ලා කිෂාන් අවුට් ඕගානේ වයිනි no ball adunne no ball dun no ekak duwa single no ball ලකුණු දෙකක් ලැබෙනවා එම ලකුණු දෙකක් තව ගමුන සංඛ්‍යාව ලකුණු 40ක් ලෙසයි සටහන් වන්නේ ලකුණු 40යි ලකුණු 40යි 40 dot ball Mati apa lagi aku? Side ball. මොකද පන්දුව එක ලකුණක් යොමුනවා 41 කරන ලකුණ ක්‍රියාත්මක වන්නේ අවසන් පන්දු වලදී තවත් නිපන්දුවක් යොමුනවා එක ලකුණක් යොමුනවා 42 වන ලකුණ ලකුණ 42යි මේ පන්දු වලදී තවත් පන්දු 4ක් ඉතිරි වෙ තිබෙනවා Kalau tak tulah ini. Wahani? Nah. Sikai bol. Negatif. Bol dalam mana? Bol dia Tengah tahu ni kalau perlu aku point dah bantu ah. Atau di sana mana nak nak tu kerana kan dah mana? Dah. dot ball. ලකුණක් නැති පන්දුවක් ලකුණු 44යි රසික 44 Dot ball තුනක් ගියා. දෙකයි Baik dia. No ball දෙකයි white දෙකයි. Out. දුවන් දී දෙවියා අපකට හසු වෙනවා Cut dua out. එක ලකුණක් පමණයි ලැබෙන්නේ No ball දෙකයි white දෙකයි dot ball තුනක්. කඩුළු දෙකයි කඩුළු දෙකයි Oh, sarang out lagi. Enggak tahu. Enggak di. Enggak lagi. Bukan deh. Aja point. Ya bukan dah aja. Waktu mau gila di. Enggak. Benar kamu? ඉනිම අවසාන වෙනවා කඩුල්ලක් දැවෙනවා මේ අනුව ලකුණු 45ක් ලෙසයි සටහන් වන්නේ ලකුණු 45 දී Ayomi. ජයග්‍රහණය සඳහා ලකුණු 46ක් අවශ්‍යයි B11 B11 කණ්ඩායම Hari saya. Tinggal lihat darah dot එකක් දාපන් එතන හරි. පාටට දාපන් හොලන්නේ. Half respond කවුද? Ayomi. එයා එක ලකුණක් ගෙවුවද? Hah?
Sekarang dia nari. Bang, isko kan pula mata ni. Aru dah merah ni. Aku tu nak order pada mesti. ලකුණු 46ක් ජයග්‍රහණය සඳහා ලබා ගත යුතුයි. අපි ඒක හැබැයි කියන්නේ ගිලා පිටින් පිළිදමු. Field එක ගෙවුවා නේද? Field එක ගෙවුවා. Date එක ගෙවුවා. Date එක ගෙවුවා. Date එක කවුද මේ? Semi final dispute attention game මොකද්ද මේක? Date එකේ prelims ලා හාබිට. දැන් semi final මෙතන පටන් ගත්තා. prelims QS වල කියවනේ මුලින්ම. ඔව් ඒ trophy එක. හරි ඒක හරි. ඒක හරිද? ඒක හරි. දැන් JV අපි ගැහුවා. ඒකත් ඊට පස්සේ මේ කාලේ prelims hard hitters. hard hitters. වදිනවා. ඒක හරිද? නෑ නෑ ඒක තමයි ඕනේ. ඒ කවුද කොහොමද හීරෝ මැට් එකේ ඉන්නේ මාචා. ඒ මොකක්ද බෙරකට. බෙස්ට් බෝලර්. බෙස්ට් බෝලර් නෙමෙයි. මොකද උඩට performance. That is best batsman, best bowler, best man of the match, play the match. Game change के दौरान bowler हो बैठा तरह पिन निकल. BVPR MVP. මොකද සයිස් අන්න හරි. ඒක ලකුණු 46ක් ජයග්‍රහණය සඳහා ලබා ගත යුතුයි. 47ක් අවශ්‍යයි ජයග්‍රහණය සඳහා. ලකුණු 47ක් ජයග්‍රහණය සඳහා. ඒක දැන් ඕනේ නැහැ කුයි ප්ලේ. ආයි ප්ලේට්ද? ඕනේ ප්ලේට් අදලු. ඔව් හරි. මචං ප්ලේට් වන්න එක ආරම්භක පිටිකර යුගලයේ වීලවන් කාන්තා කණ්ඩායමේ ඒ බෝල් එක ලියන්න. बैट कराने तुनो ज्ञान का 47 runs to win. 47 runs to win. 47 runs to win. तुनो ज्ञान निमेश आगो यार. अने पता कुमुदु मोली. ऑन साइड. वाइट बॉल बजा. අතිරේක ලකුණු 4ක් ලබා ගැනීම ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා. ලකුණු 4යි. බලකුණු 4ත් සමග මුල් ලකුණු සංඛ්‍යාවත් වීරවන්තු කාන්තා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 4ක් ලෙසයි සටහන් කරනවා. ඕකර මුජාන්. නිමේෂික ලකුණක් ගෙවුවා. ලකුණක් ලබා ගැනීම ආරම්භ කරනවා නිමේෂිකා. ये अभी पिक्चर के बाद ना ये भी रिटेंशन रोल हर्षनाथ करना वाइट हतर है ලකුණු 5යි. वाइट हतर है अटक वाइट एंड 4 अटक ලකුණු 8ක් ලැබෙනවා. එම ලකුණු 8ක් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13ක් වායි හෙළයන්. ලකුණු 13යි ඊළවන කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ තරගයේ ප්‍රථම පන්දු වාරේ. පන්දු චිකා පන්දු යවන ක්‍රීඩිකා. क्या ड्रीम से ग्लिम्स दिनु दिनु को इज्जत करते पेंडो වයිට් පන්දු ලකුණු 4ක් ලැබෙනවා. එම ලකුණු 4ක් සමග මුල් ලකුණු සංඛ්‍යාව 14ක් වායි හෙළයන්. ලකුණු 17යි. इधर डिस्प्यूट तिरंगा ये डिस्क्रिप्शन है एजेंसी परेड एजेंसी පොත පන්දුවත් ලකුණක් නැහැ. दिलपति में तो वो जेंट्स बैठ जाना डिस्प्यूट इन दिन अब जाना है इन दिन का रिटेंशन रोए मोस्ट वैल्यू पे राइट में बैटमैन बॉलिंग देगा मजा गेम चेंजर के ये ना पैंट तो बच जाना गेम चेंजर हो गया तो मैच के दिन में दिनों पे दिखावे मजा नहीं यूरो पे गेम चेंज अभी तो सेमीफाइनल ये कहता मैन मैन तो मैच किया नहीं මේකේ තියෙන්නේ මේ මෝස් වලු එක මූ අगर මූ බැට් කරේ මූ බෝල් කරේ මූ අනිත් පැත්තට ඉන්නේ
අනිත් එක ඊට පස්සේ උඩින් ජේරුබන් බැට් කරන්නේ විනිත් ඉමර් යන්නේ කුමුදුනේ ගාන 90ද නම්බර් 90 නේ ඉමේජිකා මේ යන්නේ මේ නිම්න වෙන්නේ පොඩි තාම නැහැ ලකුණු 17යි එක කඩුල්ලයි පළවෙනි පන්දු වාරයේ අවසාන වද 90 මෙයා දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ ඒ කලින් මොකද කිව්වේ ප්‍රිලිම්ස් එකේ ප්‍රිලිම්ස් දිනවනේ ඔව් ඒක ඒවල නෑනේ හරි ඊළඟට JB එකේ ටෙන්ෂන් රෝල් එකේ මොසල බේ වංග කිව්වේ ඒක JB එකක් එන්න බෑනේ ලකුණු 6ක් ලබා ගන්නවා එම ලකුණු සමගව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 23 දක්වා ඉහළ යනවා ලකුණු 6යි එම ලකුණු සමගව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 23 දක්වා ඉහළ යනවා ලකුණු 23යි ඔය ආශානේ හසන ඩේට් එකේ සෙප් කරලා ඉතින් ප්‍රිලිම්ස් ආටිට එකේ දිනුම් 100ස් නේ ඒක හරි මාෂා ඒවයි JB එකේ බීලොන් දිනුම් 80 ස්ටඩි ප්ලේයර් 80 ප්‍රිලිම්ස් කිවසෝරිස් දිනුවා ස්ටඩි අක්‍රම රයිඩර් තවත් විපන්දුන් ලකුණු 4ක් ලැබෙනවා ලකුණු 4ක් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 27 දක්වා ඉහළ යනවා ලකුණු 27යි ලකුණු 27යි එක ලකුණයි වයනිටයි එම ලකුණ වයනිටයි ලකුණ දැන් ගේ නිම්න වයන එන්න ඈ යුරේෂා යුරේෂා ලකුණ ආ යුරේෂා කරේ බෝල්ද යුරේෂා පන්දු වාරීම අවසන් කරේ යුරේෂා මෙත්නද මෙත්න බෝල් කරන අයලා තියෙනවා දැන් බැට් කරන්නේ නිම්න ඔව් නිම්න අනිත් පැත්තේ ඉන්නේ චතු මොනවද ගිහිල්ලා ඒට එන්න නෑ අමුතු නෑනේ හතරයි ලකුණු 4ක් ලබා ගන්නවා එම ලකුණු 4 වන්නේ නිම්නට නිම්න ලකුණු 4යි නිම්න ජයසිංහ නබෝ නබෝ වන්ඩේ කො ටිකක් වත් නැනේ කො වන්ඩේ මොනද ඒක තිබුණේ ලකුණු 36යි ක්‍රියාත්මක වන්නේ තරගයේ තුන්වන පන්දු හාලි බෙන් ගුරුබ්ලෙන් අඩින් දෙකයි අතෝ යනවා ලකුණු 4ක් ලබා ගන්නවා එම ලකුණු 4ක් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 40 දක්වා ඉහළ යනවා ලකුණු 40යි ජයග්‍රහණය සඳහා තවත් ලකුණු දුන්නේ ඕර් නේක පන්දු වාර 3ක් අවසානයේදී ලකුණු සංඛ්‍යාව ලකුණු 40යි තවත් ලකුණු 7ක් අවශ්‍යයි පන්දු 10ක් තුල පන්දු 7යි ලකුණු 10යි
ලකුණු 7යි පන්දු 10යි. දැන් චතෝ ගහන්නේ අනිත් පැත්තේ පියුම් මචං. අනිත් පැත්තේ පියුම් මචං. පියුම් ලකුණු 4ක් ලබාගත් ක්‍රීඩිකාව පියුම් කොටදී පියුම්. නෙත්ත බෝල් කරන්නේ දැන් නේ. අනුරුද්ධ අනුත්තර බෝල් කරන්නේ. වයිඩ් එකයි 0-0. හරිනේ? දැන් ගහන්නේ අසිනි. කොච්චර දැම්ම නැද්ද? මේ මහා ෆීචර් මේ පෙන්ච් එක ඩක්කලා එනවනේ. ඈ ඔක්කොම ගහන්න දෙනවා. ඔන්න මට ඊ වරවක් ගන්න. වරක් ඇති ගයිව ගෙලින්. ෆුට්බෝල් වරව. ඉස්සර කද්දිවා. මේකෙන් ඉවරද දෙකලගේ බෑ? නෑ. රවුන්ඩ් එක. ඒකෙවිලා රයි. පුහුණු තරගේ. බැටිං ඕඩර් එක. ඔව් ඩොට් අරක ඩොට් 1. පන්දු වල 4ක් අවසානයේදී ලකුණු සංඛ්‍යාව ලකුණු 45ක් ලෙසයි සටහන් වන්නේ. ලකුණු 45යි ලකුණක් ලබා ගන්නවා. අසිනි ගැහුවේ බෝල් කරේ මචං. දුෂාන්. තස්නිටයි ලකුණ තවත් ලකුණක් යොතු වන්නේ. 46 තවත් එක ලකුණක් පමණයි ජයග්‍රහණය සඳහා. ආයෙකට මාරු නෝ. ඒ පාර යන්නේ ගංගා. ගංගා පන්දුවට පාර දීම සඳහා ක්‍රීඩිකාව ලකුණක් ගහන්න යන්නේ නැද්ද? යා ගහන්න. ගහනවා දිවාරත් වෙලා කරා. ඔව්. බෝල් විපන්දම් තරගයේ අවසාන වෙනවා මියන් ජයග්‍රහණය කරනවා වීරවන් කාන්තා කණ්ඩායම. අයි ඊළඟ මැච් එක කතා කරන්න ඉර කරලා. දැන් දෙමියක් නේවනේ. ඒක කියලා ඔතන ආ වීරවන් කාන්තා කණ්ඩායම. Thursday night එවික් අයි. Thursday night එපික් කණ්ඩායම. ක්‍රීඩා පිටියේ පිවිසෙමු අපි ඔබගේ තරගය ආරම්භ කරන්නනේ. තුන්දී අපි කාන්තා කණ්ඩායම දෙකට අපි හොඳ ප්‍රතිචාරයක් දක්වමු. හොඳ අත්පොලසන්නාදයක් දීලා කාන්තා කණ්ඩායම දෙකට රිටයර් වෙනවා කියන්නේ. මේ එන්නේ කියන්නේ මෙතන. හරි බඩයි. එපික් සහ එපික් කණ්ඩායම සහ